මෙතන බලංගොඩ ටවුන් එකේ ඉඳන් දුවිලියල්ලට කිලෝමීටර් 29.8ක් තියෙනවා. එතකොට කූරගලට ඇවිල්ලා යන එක්කෙනෙක්ට නම් මෙතන මේ සිංහයාගේ පිළිමේ ගාව ඉඳන් කිලෝමීටර් 6.7ක් වගේ තමයි තියෙන්නේ. ඔගොල්ලෝ එක දවසක ට්‍රිප් එකක් යනවා නම් මෙතන කූරගල ඕගොල්ලෝ කූරගල දූවිලියල්ල ඊට පස්සේ බුදුගලත් මේ කිට්ටුවම තමයි තියෙන්නේ. බුදුගල මේ තියෙන මෙතන බුදුගල. මෙතන ඉඳන් මේ කූරගලේ ඉඳන් බුදුගලට මේ කෙලින් එන්න පාරක් නැහැ. පෙන්වන්නේ මැප් එකේ නම් වෙනම තියනවද දන්නේ නැහැ. නැත්නම් වටෙන් එන්න ඕනේ මෙහෙම. ඒ නිසා ඔයගොල්ලෝ කූරගලට ගිහිල්ලා ඊට පස්සේ දූවිලියල්ලට ගිහිල්ලා තමයි බුදුගලට එන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට මෙතන තියෙනවා හුණුගල් පොකුණ. මේ මෙතන දූවිලියල්ලට යන්න කලින් තමයි හුණුගල් පොකුණට හැරෙන්න තියෙන්නේ. හුණුගල් පොකුණට සෑහෙන වෙලාවක් යන ට්‍රිප් එකක් ඒක. මං හිතන්නේ ඒක මේ කූරගලයි එක්ක ඕගොල්ලන් තෝරගන්න යන කූරගල ගිහිල්ලා දූවිලියල්ල යනවද එහෙම නැත්නම් හුණුගල් පොකුණට යනවද කියලා. හුණුගල් පොකුණට ගියොත් බුදුගල යන ටයිම් එකක් ඇති වෙයිද කියන්න බෑ. මේ හුණුගල් පොකුණට යනවා නම් මම හිතන්නේ හවස 4ට කලින් දුයි මට හරියට ටයිම් එක මතක නැහැ. හවස් ගොඩක් හවස් වෙලා මේකට යන්න දෙන්නේ නැහැ. මේ කැලෑවක් රක්ෂිතයක් මැද්දෙන් යන්න තියෙන්නේ. අලිත් ඉන්නවා කියලා කියනවා ඒ පාරවල් වල. ඒ නිසා ඒ පාර ඒකේ යන්න දෙන්නේ නැහැ. කැලෑව මැදට කිලෝමීටර් 2ක් විතර පයින් යන්න තියෙනවා. ඒ නිසා මේ හුණුගල් පොකුණට හවස් වෙලා යන්න දෙන්නේ නැහැ. යනවා නම් වේලාසන යන්න ඕනේ. උදෙන් එනවනම් කූරගල ගිහිල්ලා දූවිලියල්ලට ගිහිල්ලා ඔයගොල්ලොන්ට බුදුගලත් බලලා එන්න පුළුවන්. ඒක ටයිම් ඇති මේ පැත්තෙම තමයි මේ දියවිනේ ඇල්ල දින්නේ. ඒවා එක දවසින් කවර් කරන්න බෑ. එක දවසින් කවර් කරන්න පුළුවන් මේ තුන ගියොත් එක දවසින් උදේම ආවොත් කවර් කරන්න පුළුවන්. කූරගලත් අවුව වෙලාවට යන්න ටිකක් අමාරුයි රස්නේ. ඒ නිසා උදෙන්ම කූරගල ගිහිල්ලා ඊට පස්සේ දූවිලියල්ල බුදුගල එහෙම කවර් කරා නම් ඔයගොල්ලන්ට එක දවසේ ට්‍රිප් එකක් මෙතනින් හදාගන්න පුළුවන්. එතකොට අපි දැන් මේ වීඩියෝෙන් කතා කරන්නේ දූවිලියල්ල ගැන. ඒ නිසා දූවිලියල්ල බලමු. දූවිලියල්ලේ මෙන්න මේ ඒරියා එකේ තමයි කාර් පාක් එක තියෙන්නේ. මෙතන වොෂ්රූම්, කඩ ඒ වගේ දේවල් තියෙනවා. මෙතන උඩ හරියේ පොඩි view point එකක් තියෙනවා. මේ දුර ඉඳන් දියැල්ල බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට පඩි තියෙනවා 370ක් මට මතක විදියට. ගිහිල්ලා මේ පොඩි කැලෑවක් මැදින් ගිහිල්ලා තමයි මෙතන බලන්න තියෙන්නේ. මෙතන ආරක්ෂකවලට ගහලා හදලා තියෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. දූවිලියල්ල පිටලා තියෙන්නේ තංජන් තැන්න කියන ගමේ. මෙතනට එන පාර වැටලා තියෙන රක්ෂිතයක් මැද. ඒ නිසා මෙතනට එනවා නම් උදේ 8:00මාරත් 5:00මාරත් අතර එන්න ඕනේ. මේ තියෙන්නේ පඩි ඉවර වෙන තැන. මෙතනින් පාර දෙකට බෙදෙනවා. වම් පැත්තට ගියොත් දියැල්ල උඩට යන්න පුළුවන්. දකුණට ගියොත් view point එකට යන්න පුළුවන්. අපි යන දවසේ හොඳටම මැස්ස දවසක් නිසා අපි දියැල්ල උඩට ගියේ නැහැ. අපි ගියේ view point එකට විතරයි. වාව් ලස්සන බලනවා. පැත්තෙන් මෙහෙට යන්න තියෙන්නේ.
ලංකාවේ දූවිලි ඇලි කීපයක්ම තියෙනවා. එතන විශේෂ දූවිලි ඇල්ල තමයි මේ බලන්ගොඩ දූවිලි ඇල්ල. මෙතන දූවිලි ඇල්ල කියලා නම වැටලා තියෙන්නේ මං හිතන්නේ මෙතන මේ ජල බිඳු දූවිලි ආකාරයට විසිර යන නිසා. මෙතන බලන්න එන අයට මේ ලස්සන පරිසරයත් ආරක්ෂා කරන්න කියලා ඉල්ලන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා.